හායි ගුඩ් මෝනිං ඔයගොල්ලන් හැමෝටම ඔන්න මගේ එක දවසක් ගෙවෙන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක මගේ ෆස්ට් vlog එක. මොකද මම කවදාවත් මේ විදිහට vlogs කරලා නෑ. මම YouTube channel එක පටන් ගත්තෙත් තාම දවස් කිහිපයයි වෙන්නේ. මට හිතුණා අනිත් ගෑනු ළමයිත් වගේ ලස්සනට YouTube channel එකක් පටන් ගන්න. ඒත් මට තාම ලොකුවට හරියට තේරෙන්නේ නැහැ කොහොමද YouTube channel එකක් කරන්නේ, කොහොමද videos දාන්නේ, ඒ වගේ දේවල් මට තාම ලොකුවට තේරෙමක් නැහැ. ඒ වුණාට මට හිතුණා දන්න විදිහට first vlog එක කරන්න ඕන කියලා. මේ තියෙන්නේ ඒ වගේ මගේ එක දවසක් ගත වෙන විදිහ. මේ ඉන්නේ මම. දැන් මේ උදේ පාන්දර නැගිටලා දැන් මම මේ කල්පනා කරන්නේ අද දවස කොහොමද ගත කරන්න කියලා. ඔක්කොරම කලින් මගේ පුරුද්දක් තියෙනවා කාමරයට ගිහිල්ලා කාමරෙන් එළිය කොහොමද තියෙන්නේ කියලා බලන්න ජනේලේ ඇරලා. උදේ පාන්දරට හරිම ලස්සනයි පරිසරය. මුළු පරිසරයම ලස්සනයි උදේ පාන්දර. ඉතින් මගේ කාමරේ මේ තියෙන්නේ වැඩි ගණන් ගන්න එපා. පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. උදේ පාන්දර නැගිටපු ගමන් නිසා අපි බලමු කොහොමද මගේ කාමරෙන් එළිය තියෙන්නේ කියලා ජනේලේ ඇරියට පස්සේ. මෙහෙම තමයි තියෙන්නේ. කෙසෙල් ගස් තියෙනවා, පොල් ගස් තියෙනවා, කොළ පාටට පේනවා. හරිම ලස්සනයි. කුරුල්ලෝ කෑ ගහනවා, හුලං ගහනවා. හරිම ලස්සනයි. මම හරිම ආසයි චුට්ටක් වෙලා මේ විදිහට එළිය බලාගෙන ඉන්න. ඊට පස්සේ හැමදාම මම උදේට කරන දෙයක් තමයි උණු වතුර එකක් බොනවා. උණු වතුර එකක් බොන්න ඕනිමයි මට. උණු වතුර එකක් එහෙම බීලා ඊට පස්සේ තේ එකක් එහෙමත් බීලා මම ඊළඟට කරන්නේ උදේට කෑම උයන එක තමයි. උදේට කෑම උයන විදිය බලමුකෝ අපි. මේ විදිහට තමයි මම උදේට කෑම උයන්න පටන් ගන්නෙ. මං හැදුවේ සොයා මීට්. සොයා මීට් හදලා පිත්තර තම්බලා පොඩි දෙයක් තමයි හැදුවේ. මොකද මං ආපහු දවල්ටත් උයන නිසා අනික දවල්ට කොහේ හරි යන්න එහෙම වුණොත් එහෙමයි. ඒක නිසා උදේට තමයි මම මේ උයන්නේ. උදේට මේ විදිහට උයලා ගෙදර අයටත් කන්න දීලා එහෙම අපේ දවසේ ඉතුරු වැඩ ටික කොහොමද ගෙවෙන්නේ කියලා අපි බලමු. ඊට පස්සේ ඔක්කොම කරලා ඉන්නම් පස්සේ මම ගේ අස් කරා. මේ තියෙන්නේ අපේ පොඩි ගේ. පුංචිට තියෙන්නේ. ඒ වුණාට මම හරි ආසයි ලස්සනට පිළිවෙලට ගේ තියාගන්න. මම හැම වෙලේම උත්සාහ කරනවා ගේ ලස්සනට තියාගන්න. මේ තියෙන්නේ අපේ පුංචි සාලේ. මෙතන තමයි අපි ටීවී එහෙම බලන්නේ. මේ විදිහට තමයි මම තියාගෙන ඉන්නේ අපේ පුංචි සාලේ. ඇත්තටම මම හිතනවා මෙතන මම ලස්සනට තියාගෙන ඉන්නවා කියලා ඔයගොල්ලන්ට කියන්න මම අපේ පුංචි සාලේ ලස්සනට තියාගෙන ඉන්නවාද කියලා. මට තාම අවුරුදු 23යි. මම අවුරුදු 23න් ගොඩාක් දේවල් නම් කරගෙන නැහැ. ඒ වුණාට මට හිතෙනවා පොඩි දේවල් ටිකක් මම කරගෙන ඉන්නවා කියලා. හරි. ගණන් ගන්න එපා. උදේ පාන්දර මම රෙදි දාලා තියෙන්නේ. එච්චර හිතන්න එපා ඒවා. ඊට පස්සේ දවල් මම වන් පොඩි ටුවර් එකක් මේ අපේ පුංචි ගෙදර. මේ ඉන්නේ අපේ බෝලේ කේන් බෝයි. මම හිතන්නේ අපි ඊට පස්සේ දවල් වෙලා මේ දවල් අපි මේ යන්න හදන්නේ නාන්න. මොකද ගොඩක් ප්‍රශ්නේ මේ දවස් ටිකේ. ඒක නිසා අපි කට්ටියම එකතු වෙලා මේ ඉන්නේ අපේ අයියා කියන්නේ හස්බන්ඩ්. අපි කට්ටියම එකතු වෙලා කට්ටියත් එක්ක තමයි මේ නාන්න යන්නේ. අපේ ගෙවල් අහල පහල නෙමෙයි. ගෙදරින් කිලෝමීටර් 12ක් විතර දුරින් හොඳ නාන්න ලස්සන තැනක් තියෙනවා. ඉතින් මෙතෙන්ද තමයි අපි මේ යන්නේ. ලස්සන පරිසරයකින් තමයි යන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපි එතන දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතනින් චුටක් වීල් එකෙන් බැහැලා ටිකක් දුර යන්න තියෙනවා. රේල් පාරකින් තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සන පරිසරයක් තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ මේ විතර පේනවාට ඇත්තට දකින්නකොට මාරම ලස්සනයි. රේල් පාරෙන් යන්න නිසා අපි චුට්ටක් බයෙන් යන්නේ. මොකද අර
ඔයගොල්ලන්ට පේනවත් ඇති සමහරකට රතු පාටින් සංඥාවක් තියෙන්නේ. ඒ දැන් කෝච්චිය එනවා කියන සංඥාව තමයි අපි චුට්ටක් බයෙන් යන්නේ දැන් කෝච්චිය එයිද කියලා. තව පොඩ්ඩක් එහාට ගියාට පස්සේ අපි නාන තැන හම්බෙනවා. අපේ අයියා කේනක් උස්සගෙන යන්නේ. හරි අපි නාන තැනට ආවා. මෙතන තමයි මේ තැන. හරිම ලස්සනයි. අපි නිතර එනවා මෙතෙන්ට නාන්න යාළුවොත් එක්ක. මට හිතෙනවා ඔයගලන්ටත් පෙන්නන්න පොඩි වීඩියෝ කැලි ටිකක් ගන්න. අපි කින් බොයි. එයා යන තැන එනවා. එයාට අපි දෙන්නව නැතුව බෑ. දැන් අපි මේ කල්පනා කරන්නේ අපි කොහෙද නාන්නේ කොතෙන්ද යන්නේ කියලා. බලන්න ඉතින් ඔයගොල්ලෝ මේ අපි නාලා ඉවරුනාට පස්සේ පොඩි ඔන්න අද දවසට මගේ vlog එක ඉවරයි. තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන මම ආපහු එන්නම්. මේ life is Shashi මගේ YouTube channel එක